අද අපි කතා කරන්නේ අපි AI සිස්ටම් එකක් මොකක් LLM powered AI සිස්ටම් එකක් බිල්ඩ් කරද්දී එයාලට ඒ කියන්නේ ඒ දේ අපට තනියම එක සිංගල් ටූල් එකක් යූස් කරලා බිල්ඩ් කරන්න පුළුවන් වේද? ඇත්තටම එහෙම බෑ අපට. මොකද අද අපි කතා කරන්නේ ඇයි එහෙම තනි ටූල් එකකින් අපේ ඒ කියන්නේ ඒ වගේ AI සිස්ටම් එකක් බිල්ඩ් කරන්න බැරි ඇයි කියන එක ගැන. එතකොට මෙතනදී විශේෂයෙන් දැන් අපි දන්නවා LLM එකක් කියලා කියන හරිම පවර්ෆුල් දෙයක්. හැබැයි එයා රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකකට අපි බිල්ඩ් කරනවා නම් අපේ රියල් වර්ල්ඩ් ඒ රික්වයර්මන්ට් වලට ගැලපෙන විදිහට අපට ටිකක් මික්ස් ටූල් එකකට යන්න සිද්ධ වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ට්‍රේනින් වලට ඩිප්ලොයිමන්ට් වගේ ඒ වගේ එක එක පැතිවලට යද්දී අපට ඒ ගැළපෙන විදිහට ටූල්ස් යූස් කරන්න සිද්ධ වෙනවා. එතකොට අද මම මගේ ප්‍රසන්ටේෂන් එකේ මූලිකව කියලා දෙන්නේ අපිට මේ විදිහ මොන හරි ෆ්‍රේම්වර්ක් එකක් බිල්ඩ් අප් කරන්න ගොඩක් වැදගත් වෙන ටූල්ස් කිහිපයක් ගන්න. ඒ අතරින් PyTorch, TensorFlow, Hugging Face, LangChain සහ Gradio සහ Rasa ගැන මම විශේෂයෙන් මෙතනදී ගෙනල්ලා තියෙනවා. ඒකට එයාලගේ රෝල්ස් මොනවද? එයාලා කොයි වගේ තැන්වලදී අපිට යූස් කරන්න පුළුවන්? එයාලගේ ස්ට්‍රෙන්ත් එක වගේ දේවල් මම මෙතනදී මූලිකව ෆෝකස් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මුලින්ම මම අර කලින් කිව්වා වගේම අපිට මොකක් හරි ඒ ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් එකක් හදන්න ෆ්‍රේම්වර්ක් එකක් සිලෙක්ට් කරද්දී අපි කියන්නේ සලකන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ ප්‍රොජෙක්ට් එක ගැන අපිට හොඳ ඒ කියන්නේ දැනුමක් තියෙන්න ඕනේ. එයාගේ අවශ්‍යතාවයන් මොනවද කියලා අපේ ප්‍රයිමරි කියන්නේ මේන් ගෝල් එක මොකක්ද කියන එක ගැන ඒ වගේම එයාලගේ කම්ප්ලෙක්සිටි එක ඒ දේවල් කොහොමද වෙනස් වෙන්නේ. එතකොට අපේ ටීම් එකේ අවශ්‍යතාවයන් එක්ක ඒවා කොහොමද ගොඩනගන්නේ කියන එක ගැන අපිට අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට මේ දේවල් අපිට සිංගල් ෆ්‍රේම් එකක් තුළ තනියම කරගන්න බෑ. ඒ හින්දා තමයි අපිට මේ වගේ එකිනෙකට වෙනස් ටූල්ස් ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ දේවල් අපේ යූස් කේස් එකත් එක්ක කොයි විදිහටද යූස් කරන්නේ කියලා. ඉතින් මම මුලින්ම අද කතා කරමු PyTorch ගැන. PyTorch කියලා කියන්නේ ඕපන් සෝස් මැෂින් ලර්නින් ෆ්‍රේම්වර්ක් එකක් කියලා කිව්වොත් හරි. එතකොට මෙයා ගොඩක් වෙලාවට වයිඩ්ලි යූස් වෙන්නේ ඩීප් ලර්නින් වලට. ඒ කියන්නේ ඩීප් ලර්නින් ඇප්ලිකේෂන් එකක් හදන්න ඔය LLM ඩිප්ලොයිමන්ට් කරන ඒ දේවල් ඇතුළු. ඒතර ගොඩක් වෙලාවට මේක රිසර්ච් පොපියුලර් ටූල් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි යාළුවගේ තියෙන ෆ්ලෙක්සිබිලිටි ගතිය. එතකොට Python centric approach තියෙනවා. ඒ දේවල් හින්දා චුට්ටක් මෙයා අර Python එක්ක වගේ ටිකක් ෆැමිලියර් ඇප් එකක් කියලා කිව්වොත් හරි. එතකොට මෙයාලගේ මේන් key features ටිකක් ගැන අපි විශේෂයෙන් කතා කරොත් එකක් තමයි මම අර කිව්වා වගේ මෙයාලගේ ෆ්ලෙක්සිබිලිටි ගැන. ඒ කියන්නේ අපිට මේ PyTorch එක යූස් කරලා අර හොඳ අවබෝධයක් තියෙන ෆ්ලෙක්සිබල් මොඩල් එකක් බිල්ඩ් කරන්න මෙතනදී අවස්ථාව අපිට දෙනවා. ගොඩක් ස්පෙෂලි ට්‍රාන්ස්ෆෝමර් වලදී නියුරල් නෙට්වර්ක් ආකිටෙක්චර් වගේ යූස් කරලා ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් LLM වල බෑක්බෝන් එක කියලා හඳුන්වන මේ ට්‍රාන්ස්ෆෝමර්. ඒතර ඒ වගේ දේවල් වලදී මෙයා ලොකු අවස්ථාවක් දෙනවා. අපිට ඉගෙන ගන්න. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ මෙයාලගේ ඉන්ටර්ෆේස් එක Python වලත් එක්ක වගේ නේ යන්නේ. ඒතර අර Python පුළුවන් කට්ටියට කියන්නේ ගොඩක් වෙලාවට PyTorch එක වැඩ කරගෙන යන්න හරිම ලේසි. අනිත් විශේෂ දේ තමයි ඩයිනමික් කම්පියුටේෂනල් ග්‍රාෆ්. ඒ කියලා කියන්නේ අර අපි නෝමල්ව දන්න ස්ටැටිස්ටික් ග්‍රාෆ් වගේ නෙමෙයි. ඒතර මෙයාගෙන් අපිට ටිකක් ඊට වඩා ඇඩ්වාන්ස් ගිහිල්ලා ඔය අපේ මොකක් හරි ආකිටෙක්චර් එකක් රන් වෙද්දි ඒවල එතන ඒ රන් වෙන අතර වාරයේදී වෙන මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඉන්පුට් සීක්වන්ස් එකේ ලෙන්ත් එක වෙනස් වෙලා ඒ දේවල් මොනවා හරි ප්‍රශ්න වුණොත් අපිට ඒ වගේ දේවල් මෙතනදී ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව වුණත් මේ ඩයිනමික් කම්පියුටර් ග්‍රාෆ් වලින් හැකියාව ලැබිලා තියෙනවා. ඒකට ඒක එක තව විශේෂ ලක්ෂණයක්. අනිත් දේ තමයි Hugging Face වගේ ට්‍රාන්ස්ෆෝමර්ත් එක්ක ඉන්ටිග්‍රේට් වෙලා තියෙන හැකියාව. එතකොට අපි දන්නවා ඉන්ටර්ෆේස් එකක් ඇතුළේදී ගොඩක් ලයිබ්‍රරි තියෙන. ඒතර මේ දේවල් අපිට PyTorch එක යූස් කරගන්න පුළුවන් හැකියාව තියෙන. ඒතකොට එතනදී අන්ඩර්ලයින් ෆ්‍රේම්වර්ක් එකක් ගොඩනගන්න නැත්නම් ඩෙවලොපර්ස්ලාට එයාලගේ අර ප්‍රී ට්‍රේන් කරපු LLM කලෙක්ෂන් එකක් වුණත් මෙතනදී PyTorch එක ඉන්ටිග්‍රේට් වෙලා ෆයින් ටියුන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේක ටිකක් ක්වොලිටි මොඩල් එකක් ඩිසයින් කරලා තියෙන හින්දා ඔය ඉටරේට් වගේ දේවල් තිබ්බොත් අර ඩිබග් වගේ ඒවා අපිට ඉක්මනින් හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙන. ඒ හින්දා ඔය ගොඩක් වෙලාවට ඇකඩමික් රිසර්ච් වලට එහෙමත් නැත්නම් ඔය කටින් එජ් LLM ඩෙවලොප්මන්ට් වගේ දේවල් වලට මෙයාව ටිකක් ඒ කියන්නේ රිසර්ච් පැත්තෙන් අපිට යූස් කරන්න පුළුවන් හොඳ ෆ්‍රේම්වර්ක් එකක් කියලා ගත්තොත් හරි. ඒ වගේම තමයි මෙයාලගේ ෆයින් ටියුන් හැකි. ඒ කියන්නේ ෆයින් ටියුන් ඇන්ඩ් ට්‍රේනින් එකක් කියලා කියන්නේ මෙතනදී අපිට පුළුවන් අර ෆික්ස් PyTorch වලින් අර ෆික්ස් වෙච්ච ෆයින් ටියුන් ටූල් එකක් විදිහට මෙයාව යූස් කරගන්න. මොකද මෙයාලගේ ඒවට අවශ්‍ය
ටූල්ස්, ෆන්ක්ෂන් වගේ දේවල් ප්‍රොවයිඩ් කරන්න හැකියාව තියෙනවා. ඒතර අපට ඕන LLM එකේ ස්ක්‍රැච් එකක් මෙතනදී බිල්ඩ් කරගන්න පුළුවන්. ඊළඟට විශේෂම දේ තමයි මේ PyTorch එකේ අර ගිය අවුරුද්දේ විශේෂ ලයිබ්‍රරි දෙකක් හඳුන්වලා දුන්නා. එකක් තමයි ටෝච් ටියුන් සහ අනිත් එක තමයි ටෝච් චැට් කියලා කියන්නේ. එතකොට මේ ලයිබ්‍රරි දෙකෙන් විශේෂයෙන් කිව්වොත් මේ ටෝච් ටියුන් කියන එක ගොඩනගලා තියෙන්නෙම ඔය LLM ඒවා ෆයින් ටියුන් කරන එක ફોකස් කරලාමයි මෙයාලා බිල්ඩ් කරලා තියෙන්නේ. එතකොට ඔය අපිට පුළුවන් ඔය ප්‍රී ට්‍රේන් කරපු LLM මොඩල් එක උදාහරණයක් විදිහට ලාමා ෆැල්කන් වගේ මොඩල් එක මෙයාව මේ ඇඩැප්ට් වීමේ හැකියාව තියෙන හරිම ලේසියි. උදාහරණයක් විදිහට ගන්නකො අපි ලාමා 2 එක යූස් කරලා අර ඩොමේන් ස්පෙસિෆික් මෙඩිකල් ක්වෙස්චන්ස් දෙන පුළුවන් විදිහට අපේ මේක හදන ෆයින් ටියුන් කරලා. අන්න ඒ වගේ දෙයක් අපිට දැන් අර ටෝච් chat එක යූස් කරලා ටෝච් ටියුන් එක යූස් කරලා මේ හදාගන්න පුළුවන්. ඒ වගේම අනිත් ලයිබ්‍රරි එක තමයි ටෝච් chat එක. ඒකට මේකෙන් අර LLM එක chat based එකක් අප්‍රෝච් එකක් තමයි මෙතනදී බිල්ඩ් කරලා තියෙන්නේ. එතකොට ඔය කන්වර්සේෂනල් ඒජන්ට් කෙනෙක්ට නැත්නම් චැට්බොට් කෙනෙක්ට වගේ අපිට මෙයාව යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මෙයා ගාව ප්‍රොම්ප්ට් ටෙම්ප්ලේට් අපේ ඒ වගේම ඔය chat history තියෙනවනේ ඒ දේවල් හැන්ඩල් කරන්න පුළුවන් හැකියාව මෙයාට තියෙනවා. ඒ වගේම තමයි මේ ටෝච් chat එක මේ ටියුන් එක අපිට ඉන්ටිග්‍රේට් කළා ආය අපිට තව අපේ මොඩල් එක හොඳට ෆයින් ටියුන් කරන්න පුළුවන් වාසියක් අපිට මෙතනදී තියෙනවා. එතකොට දැන් මේ කිව්ව දේවල් වලින් අපිට PyTorch එක සාමාන්‍යයෙන් එක එක තැන්වලදී අපි කියන්නේ මේන්ලි අපිට යූස් කරන්න පුළුවන් තැන් ගැන කිව්වොත් තමයි high flexibility කියන්නේ හොඳ ලොකු flexibility එකක් ඕනේ LLM ආකිටෙක්චර් වගේ තැන්වලදී අපිට මේක යූස් කරන්න පුළුවන්. දැන් මම මෙතන මේ උදාහරණ ගෙනල්ලා තියෙනවා වගේ අලුත් ඒ කියන්නේ අපිට අලුත් ට්‍රාන්ස්ෆෝර්ම් එකක් බිල්ඩ් අප් කරන්න ඕන වෙලා තියෙද්දි නිව් ඩිසයින් ට්‍රාන්ස්ෆෝර්ම් එකකට යන්න ඒ කියන්නේ කිසිම බාහිර එක්සිස්ටිං ලයිබ්‍රරි එකක් ගන්නෙ නැතුව ලේසියෙන් අපිට ඒ වගේ දෙයකට යන්න පුළුවන් හැකියාව මේ PyTorch වලින් දීලා තියෙනවා. ඒතර මතක ඇති ට්‍රාන්ස්ෆෝර්ම් ආකිටෙක්චර් එකේදී මම ඔය කිව්වා self attention mechanism ගැන. ඒතර ඒ දේවල් අපට මේ විදිහට දැන් මම ඒ වගේ කෝඩ් එක වෙනස් කරලා අරගෙන තියෙනවා. ඒතර ඒ වගේ ලේසියෙන් අපිට ඕන විදිහට අපි අලුත් ට්‍රාන්ස්ෆෝර්ම් එකක් බිල්ඩ් අප් කිරීමේ හැකියාව මේකෙන් තියෙනවා. අනිත් හැකියාව තමයි මම අර කලින් කිව්වා වගේ රිසර්ච් හැකියාව. ඒ කියන්නේ අලුත් තින් මොකක් හරි අලුත් ස්ට්‍රැටජිස් එක අපේ LLM එකක් ට්‍රේන් කරනවා නම් මේක ගොඩක් සුදුසුයි. ඒ වගේම තමයි Hugging Face වගේ ඇප් එකක මෙයාලගේ තියෙන ට්‍රාන්ස්ෆෝමින් හැකියාව. ඒ කියන්නේ ප්‍රී ට්‍රේන් කරපු මොඩල්ස් අපිට මෙතනදී යූස් කරලා අපේ මොඩල් එක තව ටිකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන් හැකියාව දෙන. ඒ කියන්නේ අපේ ඩේටාත් එක්ක කස්ටමයිස් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි මේකදී අර ෆයින් ටියුන් අපේ කියන්නේ අපට ඕන ඩේටා සෙට් එක කර මම කිව්වා වගේම ඒක ට්‍රේන් කරලා ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙඩිකල් පැත්තට හරි ලීගල් පැත්තට දෙයක් ගන්න නම් ඒ විදිහට අපිට ෆයින් ටියුන් කරගන්න හැකියාව. මොකද ඒක අලුත්ම දෙයක්. මේකට අලුත් රිසර්ච් පැත්තකට යන දෙයක්. ඒතකොට මේක අපිට ලේසියෙන් PyTorch එක කරගන්න පුළුවන් හැකියාවක් මෙයාත් එක්ක දෙනවා. ඒ වගේම තමයි පොඩි ඩීප් යන කස්ටමයිසේෂන් එකක් ඕනේ නම් අපිට. ඒ කියන්නේ මොඩල් අතර මොන හරි දෙයක් වෙනම ඩයිනමික් ග්‍රාෆ් හදනවා නම් නැත්නම් චැට්බොට් කෙනෙක් වගේ හදනවා නම් ඒවට අවශ්‍ය විදිහට බිල්ඩ් අප් කරන තැනකට යනවා නම් අන්න ඒ වගේ දේවල් වලට අපිට ලේසියෙන්ම මේ විදිහට PyTorch යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර සරලව ගත්තොත් රිසර්චර්ස්ලාගේ පැත්තේ ගත්තොත් අලුත් ආකිටෙක්චර් එකක් හදන්න නැත්නම් එක්ස්පෙරිමන්ට් වගේ දෙයක් කරන්න මේ PyTorch එක ගොඩක් සුදුසුයි. ඒ වගේම තමයි ඩෙවලොපර්ස්ලාගේ පැත්තේ ගත්තොත් ෆයින් ටියුන් එකකට ඊළඟට ඔය Hugging Face වල ඉකෝසිස්ටම් හදන්න. නැත්නම් ඔන්ටර්ප්‍රනර්ස්ලාගේ පැත්තෙන් ගත්තොත් කස්ටම් LLM එකක් ඩීප්ලි ෆ්ලෙක්සිබලිව අපිට ඩිසයින් කරගන්න ඕනේ වගේ වෙලාවකදී අපිට මේ PyTorch කියන එක යූස් කරන්න පුළුවන්. එතකොට එතනින් එහාට ගියාම අපි ඊළඟ ටූල් එක ගැන කතා කරොත් TensorFlow ගැන. TensorFlow කියලා කියන්නේත් මොකක්ද Google විසින් ඩෙවලොප් කරපු ඕපන් සෝස් මැෂින් ලර්නින් ෆ්‍රේම්වර්ක් එකක්. එතකොට මෙයාලගේ තියෙන විශේෂ කේපබිලිටි එක ඒ වගේම හොඳ ඉකෝසිස්ටම් එකක් සකස් ඒවට අදාළ ලයිබ්‍රරි තියෙන තේ දේවල් හින්දා අපිට TensorFlow කියන එකත් ගොඩක් වැදගත් ෆ්‍රේම්වර්ක් එකක්. එතකොට මෙයාගේ ෆීචර්ස් ගැන කතා කරද්දී මෙයාගේ ඉස්සෙල්ලාම අපි කතා කරොත් මෙයාගේ ස්කේලබිලිටි එක ගැන කතා කරොත් TensorFlow කියන එක ඩිසයින් කරලා තියෙන්නෙම ලාර්ජ් ස්කේල් එකක් ඇතුලේ. හොඳ පරිමාණයක් තියෙන එකක් ඇතුලේ හොඳ ඩිප්ලොයිමන්ට් එකක් කරගන්න පුළුවන් හැකියාව මෙයාට තියෙනවා. එතකොට අර හොඳ ඔය GPU හරහා TPU වගේ දේවල් හොඳ කම්පියුටේෂනල් ඩිස්ට්‍රිබියුෂන් එකක් මෙයාට දෙන්න පුළුවන්. එතකොට අපි ටිකක් ලොකු ප්‍රොඩක්ෂන් එකකට යනවා. අපිට කියන අපේ මොඩල් එක ටිකක් ලාර්ජ් LLM ට්‍රේන් එකකට යනවා නම් අපිට මෙතනදී මෙයාව යූස් කරන එක ඒ කියන්නේ TensorFlow හරහා යන එක ගොඩක් හොඳයි. අනිත් හේතුව තමයි keras API. ඒ කියන්නේ ඔය ඩීප් ලර්නින් මොඩල් වගේ ඒවා ට්‍රේන් කරද්දී එයාලගේ ප්‍රොසෙස් එක ටිකක් සිම්ප්ලිෆයි කරලා
දෙන එක තමයි හයි ලෙවල් API එක තමයි මේ Keras කියලා කියන්නේ. එතකොට අපේ මේ TensorFlow එකෙන් අපිට පුළුවන් මේ Keras API එක්ක ඉන්ටිග්‍රේට් වෙන්න. එතකොට එතකොට එයාලත් එක්ක ඉන්ටිග්‍රේට් වෙන හින්දා අර අපිට යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක් හදාගන්න පුළුවන් LLM ආකිටෙක්චර් එකක් බිල්ඩ් කරද්දී. අනිත් විශේෂ දේ තමයි TensorFlow එක්ස්ටෙන්ඩන් කියලා කියන අපි TFX කියලා හඳුන්වන්නෙත් මේක. ඒතර මේක ML pipeline build කරන්න අපි යූස් කරන සමහරවිට end to end platform එකක් විදිහට තමයි මෙයාව හඳුන්වන්නේ. ඒ කියන්නේ මෙයා හරහා අපට පුළුවන් මුළු ලයිෆ් සයිකල් එකම මැනේජ් කරන්න. ඒ කියන්නේ data injection එක කරන්න, ඒවා prepare කරන්න, model එක train කරන්න, අන්න ඒ වගේ step by step හැම අර අපි data ඇතුලේ සිද්ධ වෙන ලයිෆ් සයිකල් එක මේ TensorFlow හරහා අපිට සිද්ධ කරගන්න පුළුවන් පහසුව තියෙනවා. ඊළඟ විශේෂ දේ තමයි TensorFlow වගේ Lite and TensorFlow GS එක. ඒත් TensorFlow Lite එක කියලා කියන්නේ ඔය large language model එකක් අපිට edge device එකකදී කරගන්න ඕන. උදාහරණයක් විදිහට mobile එකකදී නැත්නම් IoT device වගේ දේවල්වලදී පහසුවෙන් extension එකක් විදිහට අපිට මේක use කරන්න පුළුවන්. ඒ වගේම තමයි හදිස්සි අපි වෙබ් ඇප්ලිකේෂන් එකක අපේ මොඩල් එක රික්වයර් කරනවා කියමුකෝ. එතකොට ඒ වගේ තැන්වලදීත් අපිට මෙයාව ගොඩාක් ලේසියෙන් යූස් කරගන්න හැකියාව තියෙනවා. ඒක තමයි TensorFlow Lite version එකේ තියෙන විශේෂත්වය. එතකොට ඒ දේවල් එක්ක TensorFlow අපි JS එකට ගියොත් අපේ මොඩල් එක අර මම කලින් කිව්වා වගේ වෙබ් බ්‍රවුසර් එකක් ඇතුළේ රන් කිරීමේ පහසුව අපිට ලබා දෙනවා. ඒ වගේම කමියුනිටි සහ ඉකෝසිස්ටම් ඒ කියලා කියන්නේ මේ TensorFlow එක කියන්නේ හරිම ඇක්ටිව් එකක්. ඒතකොට large community එකක් ඇතුලේ අපිට දේවල් ටියුටෝරියල් මොනවා හරි තියෙනවනේ ඒවා කරන්න, අපේ මොඩල් එක pre-train කරන්න, එතකොට documents එකේ extensions කරන්න වගේ අර හොඳ ecosystem එකක් මේක ඇතුලේ හදලා තියෙනවා. එතකොට අපිට පහසුවෙන් ඔය debug තියෙනවනේ ඒ දේවල් handle කරන්න වගේ දේවල්. ඒ වගේම TensorFlow hub එක කියලා විශේෂයෙන් තියෙනවා. එතකොට TensorFlow hub එක හරහා අපිට පුළුවන් මේ දේවල් share කරන්න. නැත්තම් මේ මොඩල් එක ආයේ free use කරන්න වගේම ටෙන්සර් බෝඩ් එක හරහා පුළුවන් අර මම කලින් කිව්වා වගේ ඩිබග් කටයුතු විසුවලයිසේෂන්ස් වගේ දේවල් සිද්ධ කරන්න. එතකොට ඊට අමතරව එතකොට ට්‍රාන්ස්ෆර් ලර්නින් ෆයින් ටියුනින් කියලා කියන්නේ TensorFlow එක හරහා අපිට පුළුවන් ඔය Keras NLP Hugging Face එක වගේ ඒවත් එක කම්බයින් වෙලා අපේ LLM එකට හොඳ කස්ටම් ඩේටා සෙට් එකක් ෆයින් ටියුන් කරන්න අවස්ථාව සලසලා දෙන එකත් විශේෂත්වයක්. එතකොට අපට ඒ අදාළ ස්පෙસિෆික් ටාස්ක් එකක් තිබ්බොත් එයාට ඇඩැප්ට් වෙලා අපේ ඒ කියන්නේ අපි ට්‍රේන් කරන මොඩල් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ අපිට මේක එක එක තැන්වලදී ඒ කියන්නේ විශේෂයෙන්ම උදාහරණයක් විදිහට ගත්තොත් අපිට high traffic යූස් වෙන ඇප් එකක් අපි හදනවා නැත්නම් ඒ අවශ්‍යිත API එකක් අරගෙන අපි LLM මොඩල් එකක් බිල්ඩ් කරන්න හිතනවා නම් අපි අනිවාර්යයෙන්ම TensorFlow එකක් කරහා යන්න එක ගොඩක් වාසියි. මොකද මෙයාලගේ තියෙන සර්වින් එක වගේ මම අර ඉස්සෙල්ලා කිව්ව TFS එක වගේ දේවල් තියෙනවනේ. මොකද එයාලා අර ස්ටෙප් බයි ස්ටෙප් හරි පයිප්ලයින් එකකට යන. එතකොට අර අපිට ටිකක් අර හයි ට්‍රැෆික් ඇප් යූස් කරද්දි වෙන්න තියෙන ඔය හදිසි ස්ටක් යන්න ඒ වගේ දේවල් වළක්ව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ කම්පැනි එකක් දවසකට එයාගේ chatbot එකට මිලියනයක් රික්වෙස්ට් එනවා. ඒතකොට ඒ වගේ ආවොත් සමහරවිට ඒ chatbot සර්විස් ෂට් ඩවුන් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි අපි මේ වගේ TensorFlow එකක් කරා ඒක බිල්ඩ් කරලා තිනවා අපිට යම් තාක් දුරකට ඒක සීමා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ edge device වල run කරන්න තියෙන හැකියාව. ඒ කියන්නේ mobile phone එකක වේවා, IoT device එකක වේවා, නැත්නම් directly අපේ browser එක තුල උනත් මෙයාව ලේසියෙන්ම TensorFlow Lite version GS ඒවා run කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙයාලගේ ලයිෆ් සයිකල් එක අර මම මුලින්ම කිව්වා වගේ ට්‍රේනින් ප්‍රොසෙස් එකකට යද්දි වැලිඩේෂන්, ඩිප්ලොයිමන්ට්, මොනිටරින් වගේ අර ස්ටෙප් බයි ස්ටෙප් ඒ දේවල් මැනේජ් කරනවා ෆුලි අපේ LLM මොඩල් එක. ඉතින් උදාහරණයක් විදිහට මම මෙතන ගෙනල්ලා තියෙනවා අපි බැංක් යූසර්ස් TFX පයිප්ලයින් එකක් හදනවා කිව්වොත් මුලින්ම එයා ඒ දේවල් අරගෙන ඩිටෙක්ට් කරලා ට්‍රේන් කරනවා. ඊට පස්සේ ඒවලට එන කම්ප්ලයන්ස් රූල්ස් මොනවා හරි තියෙනවනේ ඒවා වැලිඩේට් කරනවා. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ෂන් එක ඩිප්ලොයි කරලා අපිට අවසානයේ ඕනේ මොනිටර් එක කන්ටිනියස්ලි කරලා යන. ඒ කියන්නේ අදිසි අප්ඩේට් මොනවා හරි තියෙනවා නම් ඒවල එරර්ස් තියෙනවා නම් ඒ දේවල් ඒ හැම එකම මේ TensorFlow විසින් බලා ගන්න. ඒතර හොඳ වර්ක් ෆ්ලෝ එකක් අපිට ගන්න පුළුවන් මේකෙන්. ඒ වගේම තමයි large community එක. ඒ කියන්නේ ඔයාලගේ ටීම් එක ඇතුළේ ටියුටෝරියල් ඒවා දේවල් කරන්න සිස්ටම් පිටේ එකක ටූල්ස් අරගෙන නැත්නම් හොඳ ලොකු කමියුනිටි එකක් ඇතුළේ සපෝට් එකක් කරනවා නම් අපිට එතනත් ඔය TensorFlow hub හරහා අපි ට්‍රේන් කරපු මොඩල් තියෙනවා. ඒතර ඒ දේවල් පහසුවෙන් ලබා ගන්න පුළුවන් හැකියාව මෙතනදී තියෙනවා.
ඒ වගේම අපේ මේකත් PyTorch වගේම තමයි අපේ මොඩල් එක අර ෆයින් ටියුන් කරලා විතරක් නෙමෙයි අපට ඕන නම් ඒක හොඳ ඔප්ටිමයිස් කරලා ප්‍රොඩක්ෂන් එකකට උනත් යන්න පුළුවන් හැකියාව මේකේ ලැබිලා තියෙනවා. දැන් මම මෙතනදී GPT-2 මොඩල් එක අරගෙන ප්‍රී ට්‍රේන් කරලා පොඩි නිකන් ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා නිකන් මෙහෙම. ඒතකොට ඉතුරු ටික එයා මට ෆිල් කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ හොඳ මේකක් මට අවුට්පුට් එකක් පෙන්වලා දීලා තියෙනවා. ඒතට ඒ වගේ අර අපිට ඕනේ නම් තව ටිකක් මේක ඉන්ටිග්‍රේට් කරලා ඔය 10 for light versions වගේ තියෙනවා නම් මොබයිල් ඉන්ටර්ෆේස් එකකට උනත් ගෙනියන්න පුළුවන් හැකියාව තියෙනවා. කොට ඊළඟ ටූල් එක විදිහට අපි කතා කරමු ලෑන් චේන් ගැන. එතකොට සාමාන්‍ය ලෑන් චේන් අපි කොමන්ලි LLM tools එක වැඩ කරද්දී යූස් කරන ෆ්‍රේම්වර්ක් එකක්. මේක open source orchestration framework එකක් කියලා කිව්වොත් හරි. එතකොට LLM එක ඩෙවලොප් කරන්න, deploy කරන්න, නැත්නම් build කරන්න වගේ ගොඩක් දේවල් වලදී අපිට මෙයාව යූස් කරන්න පුළුවන්. මොකද මෙයාගේ external tools එක්ක මෙයාව ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. එතකොට ඒ දේවල් හරහා හොඳ කම්පලෙක්ස් LLM එකක් අපිට මෙතනදී බිල්ඩ් කරන්න පුළුවන්. එතන මෙයාගේ ප්‍රධාන කී ෆීචර්ස් ටික අපි කතා කරොත් එකක් තමයි මේ චේන් කියලා කියන්නේ. චේන් කියලා කියන්නේ අර මේ ලෑන් චේන් එක ඩෙවලොප් වෙද්දී LLM එකේ ඔය තියෙන එක එක ටූල්ස් වර්ග තියෙනවා නම් ඒ දේවල් යුටිලයිස් කරන්න. උදාහරණයක් විදිහට ඔය සීක්වන්ස් ක්ලෝල් වගේ දේවල් අපි අපේ LLM එක ඇතුලේ ක්‍රියේට් කරනවා නම් නැත්නම් මල්ටි රීසනින් හැකියාවකට ලබා දෙන්න නම් අපිට පුළුවන් මේ ලෑන් චේන් මොඩල් එකක් යූස් කරන්න. අනිත් දේ තමයි ඒජන්ට්. ඒජන්ට් කියලා කියන්නේ සාමාන්‍ය මේ ලෑන් චේන් වල කෝ කන්සෙප්ට් එකක්. එතකොට මෙයා කරන්නේ මේ LLM එකක් ඇතුලේ ඔටෝනෝමස්ව එයා ඇක්ට් කරනවා. එතකොට ඒ ඒජන්ට් යූස් කරලා LLM ට පුළුවන් එයාලගේ මොනවා හරි ඇක්ෂන් ගන්න දේවල් තියෙනවනේ. මොනවා හරි දෙයක් කෝඩ් එකකට සකස් කරන්න ඒ දේවල් සිද්ධ කරන්න. ඉතින් අර හරි ටූල් එක මේ වගේ ක්‍රියා කරන්න මෙන්න මේ ඒජන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් ඇත්තටම අර ලෑන්චානික මේ ඒජන්ට් එක සාමාන්‍ය රීසනින් එන්ජින් එකක් විදිහට තමයි LLM එකක් ඇතුලේ යූස් වෙන්නේ. ඊට පස්සේ අනිත් දේ තමයි ටූල්ස් කියලා කියන්නේ මෙතනදී ඔය එක්ස්ටර්නල් ටූල් වෙන්න පුළුවන් නැත්නම් ඉන්ටරැක්ට් කරන්න අපේ තව ටිකක් අපේ මොඩල් එක විතර API සර්ච් එන්ජින් වගේ දේවල් ගන්න නැත්නම් වෙන මොනවා හරි බිල්ඩ් කරපු කස්ටම් ෆන්ක්ෂන් යනගෙන අපේ LLM එක ට්‍රේන් කරන්න වගේ හොඳ කේපබිලිටි එකකට මෙයාව අවස්ථාව ලබා දෙනවා මේ ලෑන්චේන් හරහා. ඒ වගේම මෙයාගේ මෙමරි පැත්තෙන් කතා කරොත් මෙයාට තියෙන හොඳ ඒ කියන්නේ ෆාස්ට් ඉම්පැක්ට් මෙමරි එකක් ගන්න පුළුවන් මෙකනිසම් එකක් මෙයාගේ සතුව තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් අර ටිකක් ඒ කියන්නේ අපි කලින් කතා කරපු දේවල් නැත්නම් ෆාස්ට් ඩේටා වලින් අරගෙන හොඳ කන්ටෙක්ස්ට් එකක් මේන්ටේන් කරගන්න පුළුවන්. ඉතින් ඔය ඩයලොග් වගේ හොඳ ඩයලොග් එකක් තියෙන කන්වර්සේෂන් ඇප් එකක් හදනවා නම් අපිට මෙයාව යූස් කරගැනීමේ හැකියාව තියෙනවා. අනිත් දේ තමයි ප්‍රොම්ප්ට් මැනේජ්මන්ට් එක. ප්‍රොම්ප්ට් මැනේජ්මන්ට් එක කියලා කියන්නේ ඔය ප්‍රොම්ප්ට් ටෙම්ප්ලේට් තියෙනවා නම් ඒ දේවල් යුටිලයිස් කරගන්න. ඒ වගේම ආයේ ප්‍රොම්ප්ට් රියුස් කරලා LLM එකක් ඇතුළේ LLM ගේ ටාස්ක් එකට යූස් කරන්න පුළුවන් හැකියාවත් මෙතනදී තියෙනවා. ඊළඟට විශේෂම දේ තමයි ලෑන්චෑන් එකේ තියෙන රෙග් සිස්ටම් එක. ඇත්තටම ඒ කියන්නේ අපි මොනවා හරි ස්පෙસિෆික් ඩොමේන් එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම අපිට රෙග් සිස්ටම් එක අතරින් දෙන හරිම වාසියනේ. මොකද එක්ස්ටර්නල් ඩේටා සෝස් එක කනෙක්ට් වෙලා අපිට අදාළ රිලෙවන්ට් තොරතුරු අපිට 100%ක්ම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් හැන්ඩල් කරන්න පුළුවන්. ඒ දේවල් වලින් හලුසිනේෂන්ස් වගේ තත්ත්ව අදර ෆැක්චුවල් ඇකුරසි එක වැඩි කරගන්න ඒ දේවල් කරන්න පුතට අනිත් ටූල් වල දැක්කේ නැති විශේෂ දෙයක් තමයි මේ ලෑන් චෑන් වල මේ තියෙන එක්ස්ටර්නල් ඩේටා සෝස් කනෙක්ට් කරලා රෙග් සිස්ටම් එක තියෙන එක. අනිත් දේ තමයි අපි මෙයා වගේ විශේෂම දෙයක් තමයි ඔබ්සර්වබිලිටි ඇන්ඩ් එවලූෂන් එක. ඒ කියලා කියන්නේ මෙයාට ඔය එක එක ඔය ලෑන් ස්මිත් වගේ ලෑන් චෑන් එකේ ටූල්ස් එක්ක ඉන්ටිග්‍රේට් වෙලා ඔය ඩිබග් ඒ දේවල් හැන්ඩල් කරන්න අපේ මොනිටර් කරන්න LLM ඇප්ලිකේෂන් එක. එතකොට හොඳ LLM එකක් දිගටම අර කරදරයක් නැතුව එවලුවේට් කරගන්න අපිට මෙයාව යූස් කරන්න පුළුවන්. ඒතර සාරාංශයක් වශයෙන් ගත්තොත් අපිට මෙයාව අර කම්ප්ලෙක්ස් LLM ඇප්ලිකේෂන්ස් වලදී කියන්නේ මොනවා හරි රීසන් එකක් අවශ්‍ය තැන්වලදී අපිට මෙයාව පහසුවෙන්ම යූස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතන්නකො අපි රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් බිල්ඩ් කරනවා කියලා. එතකොට එතනදී අපි query එක ගන්න ඕනේ. ඊට පස්සේ අපි වෙබ් එකෙන් සර්ච් කරන්න තියෙන අපේ රිසල්ට් එක සමරයිස් කරන ෆයිනල් රිපෝට් එක. අන්න ඒ වගේ ස්ටෙප් කැඩලා යන තැන්වලදී අපිට පුළුවන් මේ ලැන්චන් ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරන්න. අනිත් එක තමයි මෙයාගේ තියෙන අර මෙමරිය හින්දා ඔය අපිට ඔය chat bot කෙනෙක් නැත්නම් ඇසිස්ටන්ට් කෙනෙක්ට අර පාස් ඉන්ටරැක්ෂන්ස් ඒවත් එක්ක මතක තියාගෙන හොඳ ටාස්ක් අක්ෂන් එකකට උනත් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟ දේ තමයි මම කලින් කතා කරපු රැග් සිස්ටම් එකට
අර එක්ස්ටර්නල් ඩේටා සෝසස් එක්ක නැත්නම් ඒ ඩේටාබේස් එක්ක එකතු වෙලා අපට ඕනේ ඩේටා ටික මොනවද කියලා බලලා ඒවා හරි විදිහට ඉන්ටරැක්ට් කරගෙන හොඳ ඒ කියන්නේ ඩොකියුමන්ට් රිලෙවන්ට් ආන්සර් එකක් ගන්න අපිට කියන්නේ ග්‍රවුන්ඩඩ් එක්ස්ටර්නල් නොලෙජ් එකක් තියෙන එකක් විදිහට අපිට යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔකෙස්ට්‍රේෂන් කම්ප්ලෙක්ස් වර්ක්ෆ්ලෝ ඒ කියලා කියන්නේ මෙයාලගේ පයිප්ලයින් එකට කියන්නේ මල්ටිපල් LLM කෝල් කරන්න API ඩේටාබේස් ඒ වගේ අර මල්ටිපල් ටූල්ස් කිහිපයක් එකට එකතු කරන්න පුළුවන් අපට. උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි බිස්ට ඉන්ටෙලිජන්ට් චැට්බොට් කෙනෙක් හදනවා කියලා. එතකොට එතනදී ඒ ඩේටාබේස් query තියෙනවා ඒවා හැන්ඩල් කරලා ඒ ඩේටා එක ෆෝමැට් එකකට හදලා ඊට පස්සේ ඒ එන ඇනලිස් එක අපි LLM එකකට දාලා අවසාන සමරි එක ගන්නවා වගේ අර පියවරෙන් පියවර ගොඩක් මොඩල් එකතු කරලා තැන් වලදී අපිට ඒ වෙලාවට API කෝල් කරන්න සිද්ධ වෙන එක LLM වලට ඩේටාබේස් ඉන්ටරැක්ට් කරගන්න අන්න ඒ වගේ හොඳ ඔකෙස්ට්‍රේෂන් කම්ප්ලෙක්ස් ෆෝම් එකක් යන තැන් වලදීත් අපිට ලැන්චර්න් එක යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අපේ ප්‍රොජෙක්ට් එකේ ඕගනයිස් කරන්න ස්කේලබල් කරන්න ඕනේ නම් කියන්නේ කොයි හරිම තැනකදී අපිට ඒ දේවල් වලදීත් මෙයාව අපිට ලේසියෙන් යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ලැන්චර්න් එක. ඒ වගේම තමයි රිච් ඉකෝසිස්ටම් එකක්. ඒ කියලා කියන්නේ අපි මොකක් හරි අපිට ඕන නම් මේක ප්ලග් කරන්න කොයි හරි ඉකෝසිස්ටම් ටූල් වලට නැත්නම් වෙක්ටර් ඩේටාබේස් වලට නැත්නම් API වලට ඒ වගේ දේවල් වලටත් මෙයාගෙන් අපිට වැඩක් ගන්න සාමාන්‍යයෙන් පුළුවන්. උදාහරණයක් විදිහට පයින්කෝන් එක නැත්නම් ෆයිසස් වගේ වෙක්ටර් සර්චස්ලත් එක්ක ඉන්ටිග්‍රේට් වෙලා මෙයාට පුළුවන් හොඳ රෙඩිමේඩ් ඉන්ටිග්‍රේෂන් එකක් අපිට ලබා දෙන්න. ඒ කියන්නේ ඔය සර්ච් සර්ප් API වගේ API යූස් කරලා වෙබ් සර්ච් වගේ දේවල් වලට අන්න ඒ වගේ දේවල් කරගන්න අපිට ලෑන්චර්න් වලින් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු රසා ටූල් එක ගැන. ඒතකොට රසා කියලා කියන්නේ විශේෂයෙන්ම අපිට මේක ඕනේ වෙන්නේ ඒ කියන්නේ හොඳ කන්වර්සේෂන් එකක් බිල්ඩ් අප් කරන තැන්වලදී ඒ කියන්නේ chat bot එකක් virtual assistant වගේ කෙනෙක් හදන්න පුළුවන් හොඳ open AI framework එකක් විදිහට අපිට මෙයාව ගන්න පුළුවන්. හැබැයි මෙයා එතකොට ඔය PyTorch TensorFlow වගේ තව එකක් LLM development framework එකක් නෙමෙයි. මෙයාගේ සිද්ධ වෙන්නේ මෙයා අර conversational AI capability එක වැඩි කරලා අර NLP understand එකක් ගන්න පුළුවන්. නැත්නම් LLM integrations tools ලබා දීමක් තමයි මෙයාගේ සිද්ධ කරන්නේ. නැතු එයා වෙනම development frame එකක් විදිහට අපිට එහෙම use වෙන්නේ නැහැ. අපිට වෙනම එයාව integrate කරලා අපේ හොඳ conversational එකකට යන්න පුළුවන් හැකියාව මෙයාත් එක්ක තියෙනවා. ඒකට මෙයාගේ ප්‍රධාන key features ටිකක් කතා කරොත් මූලික එක තමයි conversational AI focus එක. ඒ කියන්නේ ඔය කම්ප්ලෙක්ස් ඩයලොග් මැනේජ් කරන්න පුළුවන් හැකියාව මෙයාට තියෙනවා. ඉන්ටර්නලි හරි එක්ස්ටර්නලි හරි ඒ දේවල් හොඳට හැන්ඩල් කරන්න පුළුවන් කියලා තියෙනවා මෙයාත් එක්ක. එතකොට හොඳ කන්වර්සේෂන් කන්ටෙක්ස් එකක් මේන් කරන්න පුළුවන් අපිට ඩීප්ව ගිහිල්ලා. ඒ වගේම තමයි අර ඒ දේවල් සිද්ධ කරලා අපේ LLM මොඩල් එකට හොඳ ස්ට්‍රක්චර් අප්‍රෝච් එකක් බිල්ඩ් කරන්න මේකෙන් අවස්ථාව තියෙනවා. අනිත් දේ තමයි NLU and dialogue management. NLU කියලා කියන්නේ natural language understand එක මෙයාට තියෙනවා. ඒ කියන්නේ මේ රසායකයේ මූලික කම්පෝනන්ට් අතර තියෙනවා යූසර්ගේ ඉන්පුට් අපි දෙන යූසර් ඉන්පුට් එක තේරුම් ගන්න පුළුවන් විදිහ හොඳ NLU අන්ඩර්ස්ටෑන්ඩබල් එකක්. ඒ වගේම තමයි අර කන්වර්සේෂනල් සිස්ටම් එක පදනම් වෙලා බොට්ට තීරණය කරන්න පුළුවන් ඊළඟට එයා මොකද්ද කරන්නේ. අන්න ඒ දේවල් කොහොමද කරන්නේ කියන එක මැනේජ් කරන්න පුළුවන් මැනේජ්මන්ට් සිස්ටම් එකක් පවා මෙයාගේ තුල තියෙනවා. ඊළඟ දේ තමයි LLM ඉන්ටිග්‍රේෂන්ස් එක. ඒ කියන්නේ මෙයාට ට්‍රස්ට් පුළුවන් LLM එක්ක ඉන්ටිග්‍රේට් වෙලා තව ටික ඒ කියන්නේ හොඳ ඩොමේන් එකක් හදන්න මෙතනදී ඔය එන්ටිටි එක්ස්ට්‍රැක්ෂන් වගේ ඒවා යූස් කරලා අපිට පුළුවන් අවසාන හොඳ කන්වර්සේෂනල් AI ඇප් එකක් බිල්ඩ් අප් කරන්න. ඒතර මෙතන විශේෂම දෙයක් තමයි අර අපි නෝමලි ප්‍රී ට්‍රේන් කරපු ස්ක්‍රිප්ට් එකක්ම මෙයා රිප්ලයි එකක් විදිහට දෙනවා වෙනුවට ටිකක් හියුමන් ලයික් රෙස්පොන්ස් එකක් මෙතනදී ජෙනරේට් කරන්න පුළුවන් හැකියාව මෙයාට තියෙන එක තව විශේෂ හැකියාවක් මෙයාගේ තියෙන. ඒ වගේම තමයි මෙයාට හොඳ කන්ටෙක්ස්ට් වල අන්ඩර්ස්ටෑන්ඩින් හැකියාවකුත් තියෙනවා. ඊළඟ විශේෂ දේ තමයි රසාකාම් කියලා කියන්නේ. මෙතනදී රසාකාම් කියලා අපි හඳුන්වන්නේ කන්වර්සේෂන් AI with LLM. ඒ කියන්නේ LLM එකට යූස් කරන්න පුළුවන් විශ්වාසදායී ඩයලොග් එකක්. හොඳ සංවාදයක් මෙයා තුළ ගෙනියනවා. හොඳ අප්‍රෝච් එකක් මෙතනදී රසායකෙන් ගේන එක විශේෂ තව දෙයක්. ඒ කියන්නේ ටිකක් මොකද මෙයාගේ සතුව එයාට රූල් බේස් එකක් තියෙනවා. ඒ දේවල් යූස් කරලා ටිකක්
අපි නිකන් නෝමල් යූස් කරන chat එකක් වෙනුවට අපට ටිකක් පිළිගන්න පුළුවන් විශ්වාසවන්ත දෙයක් මේක අතරින් ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාගේ හයිබ්‍රිඩ් ඇප්‍රෝච් එක. ඒ කියන්නේ සාමාන්‍ය රසා කියන එක ප්‍රොමෝට් කරන හයිබ්‍රිඩ් ඇප්‍රෝච් එකක් අපේ ඩෙවලපර්ස්ලාට මේ LLM එක යූස් කරන්නේ කොහොමද? එයාලා කන්ට්‍රෝල් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් මත අර මං කලින් කිව්වා වගේ අර අවශ්‍ය රූල්ස් මත පදනම් වෙලා හොඳ ඩයලොග් ෆෝල්ස් එකක් ගෙනහිල්ලා ඒක බැලන්ස් කරන්න පුළුවන් හැකියාවක් මෙයාට තියෙන. ඉතින් මේ රූල් බේස් ලොජික් කියන එකත් මෙයාගේ තියෙන තව විශේෂ ලක්ෂණයක්. ඒතර මම කලින්ම මුලින්ම කිව්වා වගේ මේක අර ඕපන් සෝස් ටූල් එකක්. එතකොට ඩෙවලොපර්ස්‌ලට ඕන එක්ස්ටර්නල් ටූල් නැත්තම් වෙන සර්විසස් එක්ක මෙයාව ඉන්ටිග්‍රේට් කරලා හොඳ හයිලි කස්ටමයිස්ඩ් අනුව අපට ඕන විදිහට ඒ වැඩේ කරගන්න පුළුවන් හැකියාව ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන. ඒතර ඒක තව විශේෂ දෙයක් මෙයාගේ තියෙනවා. එතකොට අර මං කිව්ව දේවල් වලින් අර අපිට පුළුවන් ඔය chat bot කෙනෙක්, virtual assistant කෙනෙක් ටිකක් ඩීප් යන හොඳ හොඳ කන්වර්සේෂනල් එකක් අවශ්‍ය තැන්වලදී මෙයාව අපිට යූස් කරන්න. ඒ වගේම තමයි ස්ට්‍රක්චර්ඩ් ෆ්‍රේම්වර්ක් එකක් හැන්ඩල් කරන්න වගේ තැන්වලදීත් කන්ටෙක්ට් ඇවර්නස් එකකට ගිය එකකට අපිට මෙයාව යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතකොට මෙයා සතුව තියෙන NLU අන්ඩර්ස්ටෑන්ඩ් හැකියාව හින්දා අර හොඳ රෙස්පොන්ස් එකකට නෝමල් අපි ස්ක්‍රිප්ට් එකෙන් දෙන එකකට වඩා හොඳ ඒ දේවල් කරගන්න පුළුවන් හැකියාව විශේෂයෙන් මේ රසා තුළ තියෙන. රූල් බේස් ලොජික් එකක් අනුගමනය කරන අපිට විශ්වාසත් එක්ක අනික ටිකක් සේෆ් තියෙනවා ඒ පැත්තත් එක්ක බලන්න. ඊළඟ ටූල් එක විදිහට අපි ග්‍රේඩියෝ ගැන කතා කරද්දී අපිට ටිකක් ටිකක් ඒ කියන්නේ LLM එක එකතු වෙලා ටිකක් පොඩි ලයින් කෝඩ් එකක් ටයිප් කරලා Python වල ඉන්ටරැක්ටිව් ඩෙමෝ එකක් හදාගැනීමේ හැකියාව මේ ග්‍රේඩියෝ එක අපට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ හරිම ලේසි. අපි නෝමල් හදන පොඩි සිම්පල් chat bot එකක් මෙයාගේ තප්පර ගානක් ඇතුළතදී හදාගන්න පුළුවන් එකක්. ඒ වගේම මෙයා යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක්. ඒ කියන්නේ ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන් මෙයාගෙත් එක්ක. ඒ වගේම මෙයා Hugging Face Transformerත් එක්ක PyTorch එක්ක TensorFlow වගේ tools එක්ක හොඳට වැඩ කරනවා. ඒ දේවල් ඒ කියන්නේ ඒවට සමාන වගේ ෆ්‍රේම්වර්ක් එකක් මෙයාගෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට ඕන විදිහට මෙයාගේ UI layer එකක් උනත් බලාපොරොත්තු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙයා chat history වලට අපි input කරන fields වලට බට්ස් මොනවා හරි දානවා. ඒ වගේ සම්පූර්ණ UI platform එකක්ම මෙයාගේ හරහා ඩෙමෝ එකක් අපිට කියන්නේ හදිස්සිය අපිට මොනවා හරි දෙයක් ට්‍රේන් කරලා පෙන්වන්න වගේ දෙයකට මේව ඇත්තටම ගොඩක් ඉක්මනට අපිට යූස් කරන්න පුළුවන් ටූල් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා ඒ කියන්නේ එක එක තීම්ස් වලට එහෙම නැත්නම් ස්ලයිඩ්ස් හරි මොනවා හරි ඩ්‍රොප් ඩවුන් ඉමේජස් බටන්ස් වගේ දේවල් දානවා නම් ඒ දේවල් හැන්ඩල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අපේ කමාන්ඩ්ස් මොනවා හරි සිම්පල් ඒ කියන්නේ එක සිම්පල් එකකින් උදාහරණයක් විදිහට මේක අපිට ෂෙයා කරන්න ඕන නම් මේ වගේ සිම්පල් කමාන්ඩ් එකක් ඇතුළතදී අපිට මෙයාව ෂෙයා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම හොඳ ඉන්ටරැක්ටිව් ප්ලේග්‍රවුන්ඩ් එකක් මෙයා දෙනවා LLM එකට එයාලගේ රියල් ටයිම් ඩේටාත් එක්ක කොහොමද ටෙස්ට් එකේදී මෙයා වැඩ කරන්නේ එයාගේ එතකොට එතනදී අපිට උදව් වෙන එයාගේ වීක්නස් තියෙනවා ඒ දේවල් බලන්න අපේ ප්‍රොම්ප්ට් ටෙස්ට් කරන්න මොඩල් එකේ බිහේවියර් එක බලන්න ට්‍රැක් කරලා අන්න ඒ වගේ තැන්වලදී අපිට මෙයාව ටිකක් ඩෙමෝ එකක් විදිහට හොඳ විදිහට යූස් කරන්න පුළුවන්. එතකොට අපිට අර මම කලින් කිව්වා වගේ වෙබ් බේස්ඩ් ඩෙමෝ එකක් ක්‍රියේට් කරගන්න නැත්නම් ඔය non technical stakeholdersලට වගේ මේක යූස් කරන්න පුළුවන් LLM එකෙන් ෂෝ කරපු මොනවා හරි දෙයක් පෙන්වන්න ක්ලයන්ට් කෙනෙක්ට හරි යූසර් කෙනෙක්ට. මොකද පොඩි කෝඩ් සංඛ්‍යාවකින් අපිට පොඩි ඉන්ටර්ෆේස් එකක් හදලා දෙන හින්දා. ඒ වගේම තමයි ඔය prompt engineering tool හරි data annotation interface එකක් වගේ දෙයක් build කරන්න simple UI chatbot කෙනෙක් හදන්න ඒ කියන්නේ ලොකු හෙවි ඩෙවලොප්මන්ට් ඒ වගේ දේවල් වලට යන්නේ නැතුව ඇත්තටම non technical කෙනෙක් පැත්තෙන් අපි LLM framework එකක් හදනවා නම් කාට හරි කියන්නේ ඒ ඩෙමෝ එකක් අපි පෙන්වන්න දානවා රෙකමන්ඩ් කරන්න පුළුවන් ටූල් එකක් විදිහට මේ ග්‍රේඩියෝ එක අපට යූස් කරන්න පුළුවන්. මොකද අපිට ඒ කට්ටියත් එක්ක දැන් උදාහරණයක් කම්පැනි එකක ඉන්නවා කියමු අපි IT සයිඩ් එක දැනුමක් නැති කෙනෙක්ට එයාට හදිස්සි ටක් ගාලා වගේ ටූල් එකක් හදලා ඒක කට්ටියත් එක්ක ෂෙයා කරලා ෆීඩ්බැක් කොලැබොරේෂන්ස් කියාව දෙනවා. ඒ වගේ දේවල් අර අපි ටිකක් හයිලි කියන්නේ වෙබ් පැත්තට යන දේවල් ටික මෙතනදී අපිට පාවිච්චි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේ හැම දෙයකදීම අපිට කතා වෙච්ච විශේෂ ටූල් එකක් තමයි මේ Hugging Face කියලා කියන්නේ. එතකොට Hugging Face ගැන කතා කරොත් ඇත්තටම කිව්වොත් හැම දෙයක්ම කියන්නේ අපිට ඕනේ ඒ කියන්නේ මොඩල්ස් එකක් බිල්ඩ් කරන්න නැත්නම් අපිට ඕන ඩේටා සෙට් එකක් හදාගන්න නැත්නම් අපි හදපු ඩේටා සෙට් එකක් මේකද ස්ටෝරේජ් කරලා තියන්න ඒ වගේ කීපයකටම අපිට ඉඩ සලසන ඕපන් සෝස් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ
හගින් ෆේස් කියලා කියන්නේ. එතකොට මැෂින් ලර්නින් වලට NLP වලට LLP වලට වගේ ලයිබ්‍රරිස් සපයනවා. ඒ වගේම ඔය ට්‍රේන් කරපු මොඩල්ස් ගැන දහස් ගාණක් එක එක ෂේප්ස් වලට වගේ ඒ විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඒතර ඇඩ්වාන්ස් AI ටෙක්නොලොජි ටූල් තියෙනවා. ඒ වගේ අපිට කියන්නේ වැඩ කීපයක්ම ලබා ගන්න පුළුවන් දෙයක් තමයි මේ හගින් ෆේස් කියලා කියන්නේ. හගින් ෆේස් එකක් ඇතුළතදී අපිට විශේෂයෙන් බලා ගන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමර්ස් ලයිබ්‍රරි. ඒ කියලා කියන්නේ මෙයාලා ළඟ තියෙනවා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රී ට්‍රේන් මොඩල් ගණනාවක්. ඒකට ඒ දේවල් වලින් අපිට එක එක විදිය NLP ටාස්ක් වලට මේක යොදා ගන්න පුළුවන්. එතකොට ඒ දේවල් අපිට LLM එක ෆයින් ටියුන් කරලා ඩිප්ලොයි කරන්න හරිම ලේසි. අනිත් එක තමයි මෙයාලගේ මොඩල් හබ් වගේ දේවල් තුලින් යූසර්ට ඕනේ දේවල් ඒ කියන්නේ ෆයින් කරගන්න මොනවා හරි තියෙනවා නම් ෂෙයා කරගන්න තියෙනවා කොලැබරේට් කරගන්න ට්‍රේන් කරගන්න අන්න ඒ දේවල් සිද්ධ කරගන්න පුළුවන් හැකියාව මෙයා ලබලා දීලා තියෙනවා. ඊළඟ තමයි මෙයාගේ තව තියෙන ටූල්ස් ගැන කතා කරොත් එකක් තමයි ඩේටා සෙට් ලයිබ්‍රරි කියන. ඩේටා සෙට් ලයිබ්‍රරි කියලා කියන්නේ අර ට්‍රේඩින් වලට නැත්නම් එවලුවේට් වලට අවශ්‍ය ඩේටා සෙට් මෙතනදී අපිට ප්‍රොවයිඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට ටෝකනයිසේෂන් ලයිබ්‍රරි ගත්තත් අපේ ටෝකනයිසේෂන් ඇල්ගොරිතම් තියෙනවා නම් ඒ දේවල් හයිලි අපිට ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. ඒකට ඒවා ඔප්ටිමයිස් කළේ අපිට ලබා ගන්න පුළුවන් හැකියාවත් මෙතනදී තියෙනවා. ඒකට LLM එක ටෙක්ස්ට් ඩේටා වගේ දේවල් ප්‍රිපෙයාර් කරද්දී අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මේක හගින් ෆේස් එක තුළ තියෙන ෆීචර් එකක් තමයි ඇක්ටිවේටර් ලයිබ්‍රරි එක. ඒ කියලා කියන්නේ ඔය ට්‍රේනින් කරද්දී ඔය ඩිස්ට්‍රිබියුටඩ් ට්‍රේනින් වලට යද්දි. හරිම සිම්ප්ලිෆයි ඒ කියන්නේ GPU එකක් ඇතුලේ නැත්නම් TPU එකක් ඇතුලේ ඒ දේවල් සිද්ධ කරගන්න අපිට කියන්නේ අපේ මොඩල් එකේ ඒ දේවල් ආශ්‍රිතව ෆයින් ටියුන් කරනවා නම් අපිට මේකම යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම යාගේ ස්පේසස් ගැන කතා කරද්දී හොඳ ක්වික් එක්ස්පෙරිමන්ට් එකක් අපිට NLP වලින් හරි නැත්නම් LLP වලින් වගේ ටාස්ක් එකකින් ගන්න ඕනේ නම් කියන්නේ අන්පැරලල් ඉකෝසිස්ටම් එකකට යනවා නම් අපිට ප්‍රොටෝටයිප් එකක් විදිහට මේ හගින් ෆේස් එක යූස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට සරලව ගත්තොත් මේ හගින් ෆේස් ට්‍රාන්ස්ෆෝමර්ස් කියන ඒවා අපිට ක්වික් ටෙස්ට් එකකට නැත්නම් ඔය කටින් එජ් මොඩල් එකකට මොකද මේ මොඩල් හබ් එකක් ඇතුලේ නැත්නම් easily fine tune මොඩල්ස් වලට නැත්නම් ඔය NLP ඇප්ලිකේෂන් එකක් බිල්ඩ් කරන්න ඕපන් සෝස් ඉකෝසිස්ටම් එකකට වගේ කටයුතු ගොඩකට අපිට ඇත්තටම යූස් කරන්න පුළුවන්. නිකන් අර සාමාන්‍යයෙන් කියන්නේ අගෙන් ෆේස් එකක් කියලා කියන්නේ ජෙනරල් රියැලිටි මහගෙදර වගේ තැන. කියන්නේ හැමදේම අපිට එකපාර යූස් කරගන්න පුළුවන් තැනක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් අපි මේ කතා කරපු කියන්නේ දැන් අපි ගොඩක් ටූල්ස් ගැන කතා කරනකොට ඒ ටූල්ස් වල සාපේක්ෂ ටිකක් නිකන් ටිකක් අපිට ගන්න පුළුවන් විදිය කියන්නේ ටිකක් සමරයිස් කරගත්තොත් ඉතින් අපි සරලවම ගත්තොත් හගින් ෆේස් ගැන අපි දැන් කතා කරොත් ඇත්තට මෙයා කියන්නේ ලොකු ලයිබ්‍රරි එකක් අපිට මොඩල් හබ් එකකුත් තියෙන. එතකොට අර මං කලින් කිව්වා වගේ 1000 ප්‍රී ට්‍රේන් කරපු මොඩල්ස් තියෙනවා. කියන්නේ බර්ඩ් GPT වගේ ඒවා. ඊළඟට අපිට යුනිෆයිඩ් API එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට ෆයින් ටියුන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ටෝකනයිසේෂන්ස් වගේ දේවල් ඇතුළත් හොඳ ෆයින් ටියුන් එකකට අපිට යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අපිට පුළුවන් මෙයාව ඔය ක්වික් ඇක්සස් එකක් තියෙන ප්‍රී ට්‍රේන් කරපු LLM එකකට යූස් කරන්න. අපේම ඩේටා සෙට් එකක් යූස් කරලා ෆයින් ටියුන් කරන්න. නැත්නම් ඔය NLP නැත්නම් LLP වල ප්‍රොටෝටයිප් එකක් හදන්න වගේ තැන්වලදී අපිට ඇත්තටම මේ හගින් ෆේස් එකකට යන එක ගොඩක් වාසියි. සාමාන්‍යයෙන් හගින් ෆේස් අර මං කිව්වා වගේ AI මොඩල් වල ඇප් ස්ටෝර් එක විදිහට හඳුන්වන්නේ මෙන්න මේ කියන හගින් ෆේස්. එතකොට අපි කතා කරපු PyTorch වල අපි පොඩි සමරි එකක් ගත්තොත් PyTorch කියන්නේ අපි දන්නවා දැන් තමයි ඒක ඩීප් ලර්නින් මොඩල් එකක්. එතකොට මෙයාලගේ රිසර්ච් ෆස්ට් කියන එක තමයි සාමාන්‍යයෙන් මෙයාලගේ යන්නේ. එතකොට මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණ ගැන කතා කරද්දී අපි කිව්වා ඒතර ඩයිනමික් කම්පියුටේෂනල් ග්‍රාෆ් එක. එතකොට ඒක හරහා ඔය ඩිබග් තියෙනවනේ ඒ දේවල් හඳුනගන්න ඊළඟට ෆ්ලෙක්සිබල් ගතිය තියෙනවා. එතකොට Python friendly මේක ඩෙවලොපර්ස් කට ගොඩක් මේකේ වැඩ කරන්න හරිම friendly. large research community එකක් හදාගන්න පුළුවන් හැකියාවක් මේකේ තියෙනවා. එතකොට අලුත් කෙනෙක්ට new custom LLM architecture එකට යනවා නම් මේක හරහා යන එක හරිම ලේසි. ඒ වගේම තමයි ඔය experimental research කරන්න. ඒ වගේම ෆයින් ටියුන් ඩීටේල්ස් කන්ට්‍රෝල් එකක් තියෙන ෆයින් ටියුන් මොඩල් එකකට යනවා නම් ඒත් මේ වගේ පැත්තට අර PyTorch කියලා කියන සරලවම අර රිසර්චර්ස් ෆේවරිට් ටූල් බොක්ස් එකක් කියලා කිව්වොත් හරි. ඒ වගේම අනිත් දේ තමයි TensorFlow එක. TensorFlow කියලා කියන්නේ අපි කතා කරා වගේ මේක ඩීප් ලර්නින් ෆ්‍රේම්වර්ක් එකක්. ප්‍රොඩක්ෂන් එක තමයි යාගේ මූලික අරමුණ. ඒකට මෙතනදී ටිකක් ලොකු ලාර්ජ් ස්කේල් ප්‍රොජෙක්ට් තියෙනවා නම් ඒ දේවල් හැන්ඩල් කරන්න ඒ වගේම
අර ෆුලි ලයිෆ් සයිකල් එක TFX පයිප්ලයින් හරහා අපට ඒව හැන්ඩල් කරන්න පුළුවන්. එච් ඩිවයිස් වලදී මේවා රන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අර ෆුල් end to end pipeline එකක් එක්කන training development tools වගේ දෙයකට යනවනම් IoT device වල නැත්නම් phones වල වගේ අපිට මේවා ටග් ගාලා quickly build up කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි කතා කරපු rasa tool එක හරහා අපිට පුළුවන් conversational AI framework එකකට යන්න. conversational AI framework එකක් කියලා එතනදී අපිට මොකද මෙයාගේ මම කිව්වා වගේ natural language understanding හැකියාව තියෙන. ඒ වගේම ඩයලොග් මැනේජ්මන්ට් හැකියාව තියෙනවා. ඒ දේවලින්ද අපට පහසුවෙන් යූස් කරන්න පුළුවන්. අනිත් දේ තමයි LLM එකක් අපිට පහසුවෙන් ඉන්ටිග්‍රේට් වෙන්න පුළුවන් මෙයත් එක්ක. ඒ අර ස්ට්‍රක්චර්ඩ් කන්වර්සේෂන්ස් ක්ලෝස් තියෙනවා නම් ඒ දේවල් මැනේජ් කරන්න. ඊළඟට හයිබ්‍රිඩ් අප්‍රෝච් එකක් ගන්න වගේ අර chatbot specialized tool එකක් විදිහට මේ රසා tool එක අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟ එක ගත්තොත් අපි අර රේඩියෝ එක කියන්නේ UI ඩෙමෝ එකක් අපිට ටග් ගාලා ක්‍රියේට් කරගන්න වගේ අවශ්‍ය තැන්වලදී අපිට මෙයාව යූස් කරන්න පුළුවන්. එතකොට අර වෙබ් බේස් ඩෙමෝ එකක් හරිම සුපර් ඊසිලි අපිට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අපිට ඒ වගේම තමයි යූසර්ට ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් මේ මොඩල් එක හරිම ලේසියෙන්. ඒ වගේම ෂෙයාබල් ලින්ක් තියෙනවා අපිට කොලැබරේට් කරලා ඒකේ වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ දේවල් තියෙනවා. හරි එතකොට LLM ප්‍රොජෙක්ට් එකට පොඩි විසිබිලිටි ගතියක් දෙනවා නම් අපිට ග්‍රේඩියෝ වගේ ටූල් එකකට යන්න කියන්නේ ඒ වගේ ෆ්‍රේම් එකක් යූස් කරන එක හරිම ලේසි. අනිත් අතට ලෑන් චේන් ගැන කතා කරද්දී LLM powered application build කරන්න හොඳ ටූල් එකක්. එතකොට අපි මෙතනදී කතා කරා මල්ටි ස්ටෙප් workflow හදන චේන්ස් තියෙනවා. ඊළඟට ඔටෝමස් ඩිසිෂන්ස් ගන්න නම් ඒජන්ට්ස්ලා ඉන්නවා. ඊළඟට අපි අර කන්ටෙක්ස් මොකක් හරි කන්ටෙක්ස් සෙෂන් එකකට වගේ ඉන්නවා නම් මෙමරි එකකින් වැඩක් ගන්න පුළුවන්. රැක් සිස්ටම් විශේෂයි. ඉතින් මේ දේවල් එක්ක අර කම්ප්ලෙක්ස් මල්ටි ස්ටෙප් LLM ඇප් එකක් හදනවා නම් නැත්තම් කන්වර්සේෂනල් ඒජන්ට් කෙනෙක් මෙමරි එකත් එක්ක යන කෙනෙක්ට වගේ දේවල් වලදී අපිට මෙයාව යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අගෙන ප්‍රොම්ප්ට් එකකට ආන්සර් එකකින් විතරක් නෙමෙයි ඒ අර කරගෙන යන්න පුළුවන් හැකියාව. කියන්නේ ඔර්කස්ට්‍රේෂන් ෆ්‍රේම් එකක් අපිට ලෑන් චේන් එකක් ඇතුළේදී ඉක්මනට බිල්ඩ් කරන්න පුළුවන්. ඒතර ඒ තමයි අපි සරලවම අද කතා කරපු ටූල් වල අපිට මූලික අපිට ගන්න පුළුවන් දේවල්. එතකොට මෙතනදී හැබැයි අපි මේ දේවල් කතා කරද්දී අපි විශේෂයෙන් දැනගන්න ඕනේ කියන්නේ අපි ඇත්තටම කොයි වගේ තැන්වලද අර මම කිව්ව යූස් කේසස් වගේ තැන්වලුත් අපි ඇත්තටම කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි මුලින්ම මේ LLM එක ගැන දැනගෙන මොන හරි LLM එකේ tool එකක් බිල්ඩ් කරනවා කියලා දැක්කම අපේ අයිඩියා එක යන්නේ ගොඩක් වෙලාවට අපි LLM එක බිල්ඩ් කරන්නේ එක්ක PyTorch වලින් නැත්නම් TensorFlow හරහා කියලා. ඒ කියන්නේ මුලින්ම යන්නේ අපිට ඒ දෙක. ඒතර ඒ දෙකත් අපි යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ විදි තියෙනවා. උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ මම මේ එක්සැම්පල් එකෙන් මේක ටිකක් විදිහට කරන්න. ඒ කියන්නේ එතනදී මම කියනවා රිසර්ච් ලැබ් එකක් තියෙනවා. එයාට ඕනේ අලුත් ට්‍රාන්ස්ෆෝර්ම් ආකිටෙක්චර් එකක් ඩෙවලොප් කරන්න. ඒ කියන්නේ ලිමිටඩ් රිසෝර්ස් එකකින් ටිකක් හොඳ කාර්යක්ෂමතාවයක් පෙන්වන එක. එතකොට මේ වගේ තැනකදී අපි කෙලින්ම TensorFlow හරහා යනවට වැඩිය මුලින්ම ඉස්සෙල්ලා අපිට රිසර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් අපි PyTorch හරහා ගිහිල්ලා එයාලගේ අර ඩයිනමික් ග්‍රාෆ් හරහා මොනවද ඩිබග් තියෙනවනේ ඒක පහසුවෙන් අඳුනගෙන ඒවට ගිහිල්ලා අපිට ඊට පස්සේ ඉතුරු ප්‍රොඩක්ෂන් එකට ඒ කියන්නේ අපේ TensorFlow එකකට යන්න පුළුවන්. මොකද TensorFlow එකේ තියෙන ඔය TFX වගේ පයිප්ලයින් හරහා අපිට පුළුවන් එක ආයේ ඒ කියන්නේ query wise එක හැන්ඩල් කරලා ගන්න. එතකොට අන්න ඒ වගේ ප්‍රැක්ටිකලි අපි ඒක චුට්ටක් යූස් කරද්දී ඒ දේවල් ඉදා ගන්න හිතන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ උදාහරණෙත් එක්ක අපිට කියන්න පුළුවන් PyTorch එක නිකන් අර අලුත් එන්ජින් එකක් වගේ. ඒතර TensorFlow කියලා කියන්නේ සම්පූර්ණ අර අපේ ප්‍රොඩක්ට් එක මේව කරන්න ෆැක්ටරියක් වගේ. කියන්නේ ටිකක් ලාර්ජ් මේක මහා පරිමාණයෙන් කරගෙන යන්න ඕන වෙලාවට අපිට TensorFlow එකට යන්න පුළුවන්. හැබැයි මුලින් පොඩියට අපි කියන්නේ අපි අලුත්ම මේකක් හදාන්න. ඒතර ඒ දේවල් එක්ක ටිකක් බිල්ඩ් අප් කරගෙන යද්දී අපි PyTorch එකට යනකොට ගොඩක් ලේසි. ඒ වගේම තමයි අපිට මොන හරි කියන්නේ කලින් ඕනේ ප්‍රී ට්‍රේන් කරපු මොඩල් එකක් ෆයින් ටියුන් වෙන්න යනවා නම් අපිට හගින් ෆේස් එක වැඩ කරන එක ගොඩක් ලේසි. මොකද මෙහා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් ප්‍රී ට්‍රේන් කරපු මොඩල් තියෙනවා BERT ලාමා වගේ. ඒකට ඒවත් එක්ක එයාලා අපේම ඕවන් ඩේටා සෙට් එකක් අපිට පුළුවන් හදාගන්න ස්පෙෂලයිස් කරගන්න ඒ දේවල් එක. ඒතර අපිට ආයේ ට්‍රේනින් මේවා කර කර ඉන්න දෙයක් නෑ. අපේ කොස්ට් එකත් අඩු වෙනවා. ඒ වගේම ටයිම් එකත් ඉතිරි වෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ටිකක් කම්ප්ලෙක්ස් ගතියට ටිකක් ඒජන්ටික් ඇප්ලිකේෂන්ස් එකක් බිල්ඩ් කරගන්න ඕන නම් අපිට පුළුවන්
ලෑන් චේන් හරහා යන්න. උදාහරණයක් විදිහට දැන් මම මෙතනදී ලීගල් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක්. ඒතකොට ලීගල් කියලා කියන ටිකක් ඩොමේන් වල යන එකක්. ඒතකොට ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් රෙක් සිස්ටම් යූස් කරන්න, ඒ අදාළ ඩොකියුමන්ට්ස් බලන්න. ඊළඟට ඒ ඒජන්ට් හිතන විදිය, තීරණ ගන්න විදිය, දේවල් ටිකක් ඒ කොහොමද යන්නේ කියන දේවල් සිද්ධ කරගන්න. එතකොට එක්ස්ටර්නල් API එක්ක මේ දේවල් සිද්ධ කරන්න. එතකොට මෙමරි එක තියෙනවා ඒවා මේන්ටේන් කරනකොට ටිකක් කම්ප්ලෙක්සිව් යන ප්‍රොබ්ලම් එකක යනවා නම් ඩොමේන් එකක් සාපේක්ෂව අපිට පුළුවන් ලෑන් චේන් එක හරහා මේ දේ සිද්ධ කරගන්න. ඒ වගේම තමයි හොඳ චැට්බෝට් කෙනෙක්, හොඳ කන්වර්සේෂනල් AI චැට්බෝට් යනවා නම් අපිට පුළුවන් රසා හරහා යන්න. ඉතින් ගොඩක් වෙලාවට ඔය මෙඩිකල් නිකන් ටිකක් සේෆ් පැත්තට බර ඒවට අපිට මේව යූස් කරන්න පුළුවන්. මොකද මේකට රූල් බේස් ලොජික් වගේ දේවල් තියෙන. ඒතර දෙන කන්වර්සේෂන් එක උනත් ටිකක් හරිම සේෆ්. නිකන් ආවට ගියාට ලබා දෙන්න හැකියාව මෙයාගෙන් ටිකක් අඩුයි. දෙන එකෙත් එයා හරිම ඒ කියන්නේ ඒක හරි ප්‍රවේශමෙන් දෙන උදාහරණයක් විදිහට දැන් ගින්නකොත් එයා එකක් කියන මේක ප්‍රවේශම් වෙන්න ඕන දෙයක් ගාලා අන්න ඒ වගේ දෙයක් මෙයාගේ ඇතුළතදී අපිට දැන් ඒතර හෙල්ත් පොසිබිලිටි වලට වගේ හෙල්ත් ඇසිස්ටන්ට් චැට් බොට් කෙනෙක් හදනකොට පුළුවන් රසායනික ඉන්ට්‍රොඩියුස් වෙලා ඒ දේවල් සිද්ධ කරන්න. ඒ වගේම තමයි අපිට ඔය ටක් ගාලා පොඩි ඩෙමෝ එකක් වගේ දෙයක් ක්‍රියේට් කරගන්න ඕන, ෆයින් ටියුන් කරගන්න. ඒ කියන්නේ ටිකක් කට්ටියගේ රෙකමෙන්ඩේෂන්ස් අරන් මුලින් බලන්න අපේ ටූල් එක ගැන අපිට පුළුවන් ග්‍රේඩියෝ යූස් කරලා මුලින් පොඩි ක්වික් වෙබ් ඇප් එකක් හදාගෙන ඒ දේවල් සිද්ධ කරන්න. ඉතින් අර වින්ඩෝ එකක් ඩිස්ප්ලේ කරනවා වගේ කියලා තමයි මේ කියන්නේ. හරිම ඒ කියන්නේ ෆාස්ට්, සිම්පල් ඇන්ඩ් අනිත් අයත් එක්ක අපේ මොඩල් එක ගැන හොඳ අවබෝධයක් අපිට ඉස්සෙල්ලා ගැන මේක මුලින් බිල්ඩ් අප් කරන්න කලින් ලබා ගැනීමේ හැකියාව මේකත් එක්ක තියෙනවා. එතකොට මේ ටූල්ස් වර්ග අර මම කලින් කිව්වා වගේ සමහර වෙලාවෙදී අපිට තනියම යූස් කරන්න බැරි වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේව ගොඩක් වෙලාවට අපි මොනවා හරි තව ටූල්ස් කීපයක් එක කම්බයින් කරලා ගත්තදී අපිට ලබා ගන්න පුළුවන් වාසිය අඩු. උදාහරණයක් විදිහට මම මෙතනදී කියන එක PyTorch TensorFlow හරි Hugging Face එකක් ඒක. ඉතින් අපි දන්නවා Hugging Face වල ඕල්රෙඩි තියෙනවා මේඩ් කරපු LLMs. එතකොට අපිට ඒ වර PyTorch එකක් නැත්නම් TensorFlow යූස් කරලා තියෙන ෆයින් ටියුන් කරන්න විතරයි ඒ එන්ජින් එක. එතකොට හරිම ලේසි ටියුන් කරන්න ඒ වගේම දැන් ඔය TensorFlow වගේ තියෙනවා නම් large scale එකකටත් ගන්න පුළුවන්. ඉතින් අර ස්ටාර්ට්අප් එකකට වගේ නම් ඔය මොන හරි මෙඩිකල් මොඩල් එකක් ටියුන් කර මොන හරි දේවල් කරනවා නම් අපිට මුලින්ම මොඩල් එක PyTorch එක ෆයින් ටියුන් කරලා අර TensorFlow හරහා ඩිප්ලොයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ අර ටූල්ස් කිහිපයක් කරා යන්න පුළුවන්. අනිත් දේ තමයි ලෑන් චේන් එකත් අපිට තනියම යූස් කරගන්නට වඩා අපිට පුළුවන් Hugging Face එකක් වගේ එකක් එක්ක ඒ දේ සිද්ධ කරන්න. එතකොට අපි දන්නවා Hugging Face එකෙන් LLM එකක් ප්‍රොවයිඩ් කරගන්න පුළුවන්. ලෑන් චේන් එක හරහා මල්ටි ස්ටෙප් රීසනින් එකකට නැත්නම් ඩේටාබේස් කනෙක්ට් කරනවා නම් එහෙම API කනෙක්ට් කරනවා නම් එහෙම මේ වගේ අර LLM එකක් ආන්සර් එක්ක හොඳ එක්ස්ටර්නල් ඉන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් හැකියාව මෙතනදී තියෙනවා. ඒ වගේම තමයි අනිත් ටූල් එක රසා වගේ ටූලුත් අපිට පුළුවන් කම්බයින් කරනවා ලෑන් චේන් වගේ. මොකද ලෑන් චේන් එකක් ඇතුළේ කොහොමද හොඳ මෙමරියක් තියෙන. ඒතර රසා වගේ එකක් එක්කත් ඒව කම්බයින් කරොත් අපිට තව දුරටත් හොඳ බොට් කෙනෙක් හදන්න පුළුවන්. හොඳ ස්ට්‍රික්ට්ලි ෆලෝ කරන ෆ්ලෙක්සිබල් ටූල් එකක් හදාගන්න පුළුවන් හැකියාව තියෙන. ඒ වගේ තමයි ග්‍රේඩියෝ එකත් එක්කත් අපිට පුළුවන් එක විදිහේ LLM ස්ටැක් වගේ දේවල් ඉන්ටිග්‍රේට් කරලා පොඩි සිම්පල් වෙබ් ඇප් එකක් හදන්න, ඒ දේවල් ෂෙයා කරන්න, ඊට ෆීඩ්බැක් ගන්න, ඒවා ටෙස්ට් කරන්න, අර ලොකු කෝඩින් පාර්ට් එකකට යන්නේ නැතුව අපිට හොඳ වෙබ්සයිට් එකක් බිල්ඩ් අප් කරන්න පුළුවන් හැකියාව වගේත් මේ වගේ දේවල් තියෙනවා. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ග්‍රේඩියෝ එක හරහා අපිට මේ වගේ සිම්පල් ටක් ගාලා පොඩි chat bot කෙනෙක් හදාගන්න පුළුවන් හැකියාව තියෙන පොඩි වෙබ් ඇප්ලිකේෂන්ස් එක. අන්න ඒ වගේ මේ ටූල්ස් වල එක එක ටූල්ස් අපිට එක එක විදිහට යූස් කරලා හොඳ අවුට්පුට් එකක් ෆ්‍රේම්වර්ක් එකක් ගන්න පුළුවන් හැකියාව මේ දේවල් එක්ක තියෙන. ඒතර මම හිතනවා ඔයාලට ඇත්තට PyTorch එකෙන් කරන්නේ මොන වගේ දේවල්ද මේ Hugging Face මොනවද ඇත්තට මේ ටූල්ස් එක එකක් ගැන ටිකක් හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් අර අපිට තනි ටූල් එකකින් මේ දේවල් හැමදේම කරනවට වැඩිය එතන කරන්නත් බෑ. ඒතර ඒ දේ කරනවට වැඩිය මේ විදිහට කම්බයින් කරලා හොඳ පවර්ෆුල් ස්කේලබල් LLM එකක් අපිට බිල්ඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද මම කතා කරේ ඒ ගැන. ඒතර මම හිතනවා ඒතර මේ ෆ්‍රේම්වර්ක් එක ගැන යම්තාක් හරි කියන්නේ මූලික නොලෙජ් හරි එන්නේ නැති කියලා. ඒ කියන්නේ අපිට මේ ටූල්ස් මොන විදිහටද ඇත්තටම යූස් කරන්න පුළුවන්, කොයි වගේ ටර්ම් වලදීද ඒ කියන්නේ තව මෙයාලගේ ඇතුලේ තියෙන එක එක අපි සමහර ෆීචර්ස් තියෙන ඇත්තටම අපි මේ වෙලාවේ දැනගත්ත වෙන්නත් පුළුවන්. ඒකට ඒ වගේ ඒ දේවල් යූස් කරන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් එන්න ඇති කියලා මම හිතනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම කැමතියි ඒවට උත්තර දෙන්න. Thank you.